බඳින්න කාලයයි. වරු ගණන් බනහඬ කාලයයි. මක්නිසාදයත් මේ අවසාන පින් කරන යුගයයි. මෙතනින්වත් පිරිසක් ගැලවිලා આવොත් එච්චර. ඒ නිසා ඔය දුර්ලභ බව මතක් කරමින් මේ විහෙර විහාර කරවනවා කියන එක ඔයාලා හිතන්න එපා මේක විලාසිතාවක් කියලා. මේක විලාසිතාවක් නෙවෙයි. පින් කරගන්න ලැබුණ අවසාන අවස්ථාව. ඉතින් පින්වතුනි දැන් මම බනට කිව්වනේ අද පුදුම කාරණාවක් මතක් කරන්නේ කියලා. ඇත්තටම පුදුම කාරණාවක්. පින් කරන මිනිස්සු අමාරුවේ වැටෙන තැන ගැන අද කතා කරන්නේ. පින් කරන මිනිස්සු අමාරුවේ වැටෙන තැන. මන් අනුමාන කළා මෙහෙම කියනවා. මේ ධර්මශාලාවේ බණහන අයගෙන් අමාරුවේ වැටිච්ච නැති 10 දෙනෙක්වත් ඉන්නවද කියලා මට සැකයි. පින් කරපු අය අමාරුවේ වැටෙන තැන. අමාරුවේ වැටුනොත් වෙන්නේ සුගතියට යන්න බෑ. ඉහළට යන්න බෑ. නිවනට බාධා පමුණවනවා. පින් කරන මිනිස්සුන්ට සුගතියට බාධා පමුණවන නිවනට බාධා පමුණවන ස්වභාවයක් ගැන තමයි අද කතා කරන්නේ. ඔබ ගැන බණ අහන පින් කරන චෛත්‍ය විහෙර විහාර බඳින දානමාන දෙන ඔබ විසින්ම වැටිච්ච අමාරුවක් ගැන ඔබ විසින්ම වැටිච්ච වලක් ගැන ඔබම හිර වුණ හිර කූඩුවක් ගැන අද මේ කතා කරන්නේ. ඒක මම ඉස්සෙල්ලාම විස්තර කරලා දෙන්නේ කතාවක් ඇසුරෙන්. එතකොටයි ඔබට තේරෙන්නේ ඒක. පින්වතුනි අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් අවුරුදු 1000ක් හමාරක් ඇතුළත මේ ලෝකේ පහළ වුණා පසේ බුදුරජාණන් වහන්සේලා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න අවුරුදු 700කට කලින් ජම්බුද්දීපේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වනයේ ළඟ ගමක් තිබුණා. ඒ ගමේ හිටපු පවුලක ළමයි පුංචි කාලේ ඉඳලා අර පසේ බුදුරජාණන් වහන්සේට හරි සෙනෙහසින් උපස්ථාන කරනවා. පින්ඩපාත බෙදනවා, කුටි ආතුපතු ගානවා, සිවුරු පිළියෙල කරන්න උදව් කරනවා. ගොඩාක් පින් කරගත්තා. එතකොට ඔබ අප වගේ නෙවෙයි උපස්ථාන කළේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට. මේ දැක කතා කර හැබැයි මේ පසේ බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ නැහැ. හොඳ නරක යහපත අයහපත ගැන කියලා දෙනවා. තවත් පසේ බුදු වෙන්න පින් තියෙන කෙනෙකුට හැර වෙන කෙනෙකුගේ හිත නෙක්ඛම්මෙට කූද්දන්නේ නැහැ. හැබැයි පසේ බුදු වෙන්න පින් තියෙන කෙනෙක් පේනවා. එයාව කොහොම හරි එතනින් ගන්නවා. දැන් මේ තරුණ පුතෙක් දැන් මෙයා පසේ බුදු වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. පසේ බුදුරජාණන් වහන්සේත් එයාට ආශිර්වාද කළා. ඔන්න මෙයාට විවාහ වෙන කාලය ආවා. ඒතර ගෙදරින් කසාදයක් කතා කරලා දුන්නා. හරි හැඩ වැඩ ලස්සන කෙල්ලෙක් හම්බ වුණා. ගෙදරින් කතා කළා. දැන් මේ කොල්ලා මේ කෙල්ලට හරි කැමතියි. එච්චර ලස්සනයි. ඊට පස්සේ ඔන්න විවාහය සිද්ධ වුණා. විවාහය සිද්ධ වෙලා ඔන්න කෙල්ල ගෙදර ගෙන්නගෙන ආවා. ගෙදර ගෙන්නන ඇවිල්ලා ඒ ගෙදර ළඟින් මෙහා පැත්තෙන් ගඟක් ගලාගෙන යනවා. දොළ පාර.
කියමුකෝ. මෙයා 12 පාරේ මූණකට හොදන්න ගියා හවස් කාලේ. අර කසාද බැඳපු දවසේ. ඊට පස්සේ යනකොට සර්පෙක් දෂ්ට කළා. ඒ සර්ප විසින් එදාම මලා. ඒතර මෙයාගේ දවසේම හිත තිබ්බේ අර කෙල්ල ගැන. අනිතක බැඳපු දවස හිතේ කාම සංකල්පනා වලින් දැවි තැවි තිබ්බේ. මැරිච්ච ගමන් ඉපදුනා. දේවාත්මයක්. හැබැයි පොළොවත් එක්ක සම්බන්ධයි. අර ගෑනු ළමයා පේන තැනක විමානේ පහළ වුණා. ඒකට කියනවා විමාන ප්‍රේතාත්මයක් කියලා. තමයි බණ පොතේ තියෙන්නේ. විමාන ප්‍රේතාත්මයක් කියලා. දිව්‍ය සැප තියෙනවා. හැබැයි අර ගෑනු ළමයා පේන තැනක තමයි විමානේ පහළ වුණේ. ඒ විමානේ දිව්‍ය අප්සරාව නැහැ. එකම එක්කෙනයි මූණට පේන්නේ. ඒ තමයි අර විවාහ වුණ ඈ. නමුත් මෙයා දැන් මැරිලා. දැන් මං අහන්නේ පුංචි කාලේ ඉඳලා පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථාන කරපු කෙනෙක් කොච්චර ඉහළකට යන්න ඕනේද? ඒ දුන්න දාන උපස්ථාන වන්දන ඇයි එච්චර පිනං බාල වුණේ නැත්තම් සැඟ වුණේ මොකක් නිසාද? මොකක් නිසාද? ස්ත්‍රී පටිබද්ධ චිත්තේ නිසා. කාන්තාවකට අධික ලෙස හිත ගැති වුණා. ඒ චේතනාවෙන් හිත මැඩුණා. පුණ්‍ය සංකල්පන හිතට එන්න බැරි තරම් කාමයෙන් වෙලුණා. බයිතින් පස්සේ බුදුවරුන් කරපු වන්දනාව පූජාව හිස්සුනේ නැහැ. මෙයා නිරේ තිරිසම් ලෝකෙ වලට වැටුන්නේ නැහැ. ඊට පස්සේ මෙයා කල්පනා කළා මං අරයා කොහොම හරි ගන්නවා මන් ළඟට. එතකොට ඔන්න බලන්න මලගිය ප්‍රාණකාරේ කෙනෙකුට බැඳීමෙන් මැරුණොත් එහෙම බොහෝ විට බහුතරයක් ඒ ප්‍රාණකාරයන් උත්සාහ කරනවා අර ජීවත් වෙලා ඉන්න කෙනා Taman ළඟට ගන්න. ඒකට බහුතරයක් තෝරාගන්න පියවර තමයි මියගිය ප්‍රාණකාරයෙන් ජීවත් වෙලා ඉන්න කෙනා මැරෙන්න සලස්වන. එක්කෝ හදිසි අනතුරකින් එහෙම නැත්නම් මොකක් හරි ලෙඩකින් එයාව මැරෙන්න සලස්වන. ඒ සලස්වන්නේ ඉක්මනට Taman ළඟට ගන්න ඕන නිසා. දැන් මෙයා ඒ වුණාට මෙයා බණ අහපු කෙනෙක්. මේ පසේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු කෙනෙක්. පින් කරපු කෙනෙක්. මෙයාට මරණ සිතවිල්ලක් ආවේ නැහැ. මෙයා කල්පනා කළා මම දේවාත්මයක ඉපදිලා ඉන්නවා. නමුත් මං ආදරේ ඇයට. ඈ මා ළඟට ගන්න ඕන. හැබැයි එයා පසේ බුදුවරුන්ට උපස්ථාන කළා නැහැ. උපස්ථාන කරන්න අවස්ථාවක් සලසන්න ඕන කියලා පසේ බුදුරජාණන් වහන්සේ තමන් උපස්ථාන කරපු පසේ බුදුරජාණන් වහන්සේට සිවුරු මහන්න නූල් මන්දි වෙලා. මෙයා විස්මාරු කරගෙන ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමීනි ඔය සිවුරු මහන්න නූල් මන්දි වුණානේ අසවල් ගෙදර නූල් තියෙනවා. මේ പ്രേතවත්වයේ නමත් සුත්ත പ്രേතවත්ව. සුත්ත කියන්නේ නූල් වලට. පසේ බුදුරජාණන් වහන්සේට නූල් පූජා කිරීම ගැන තියෙන්නේ. ඊට පස්සේ දැන් අර ගෙදරට පෙළඹෙව්වා පසේ බුදුරජාණන් වහන්සේ වැඩි ගමන් නූල් පූජා කරන්න. දැන් බලන්න පින් කරවනවා. ඒ පින් කරවන්නේ කාගේ අරමුණක් සඵල කරගන්නද? මැරිච්ච කෙනාගේ අරමුණ සඵල කරන්න. මෙන්න මේ ගැටේට අහු වෙලා තියෙනවා 99.9%ක්ම. සමහර අය පින් කරනවා කියන එක
වන්දනාව කරනවා කියන එක සමහර අයගේ ඉෂ්ට දේවතාවන්ගේ බැල්මත් එක්ක සිද්ධ වෙන්නේ. ඒකට ඒවා කරවන්නේ Taman ඉන්න තැනට ගන්න. හොඳ තැනක හිටියොත් හොඳයි. අනේ පවුලකින් එක්කෙනෙක් දෙව්ලෝ ඉපදෙනවනම් ඒකට එයා Taman ඉන්න තැනට ගන්නවා. අරයලව කොහොම හරි පින් කරවා. එයාගේ හිතට දෙනවා මෙහෙම දැන් දානේ දෙන්න. ඔයා යහවල් තැනට යන්න. සමහර මිනිස්සුන්ට පුදුම හිතෙනවා ලොකු පින්කමකට සම්බන්ධ වෙලා. හිතිච්ච ගමන් ඇවිල්ලා තියෙන්නේ. මෙයාට පුදුම හිතෙනවා මං හිතිච්ච ගමන් ආවා. පුදුම පිනක් කරගත්තේ මට අද කොහොම එන්න හිතුණද දන්නේ නැහැ. අන්න ඉෂ්ට දේවතා අනුග්‍රහයෙන් තමයි ඒක කරන්නේ. ওই වගේම තමයි අනිත් පැත්තටත් අහක යන ප්‍රශ්න වලට මේ ලක් වෙලා සමහරට මිනිමෙරුම් පිහි ඇනුම් මැදට එක්කෙනෙක් පැනලා වෙන කොහෙවත් හිටිය අහක යන කොල්ලෙක්කට මැදිහත් වෙලා. ඒතර ගෙදර අයම කියනවා ගමනක් යන්න හිටපු කෙනෙක් නෙවෙයි ඔය කියලා. අනේ මොකක් වුණාද දන්නේ නැහැ හිටි ගමන් ගියා කියනවා. මෙහෙම එකක් වෙයි කියලා හිතුවේ නෑ කියලා කියනවා. ඒ තමයි තමන්ගේ ඥාතින් ඉපදිච්ච තැන් සහ ඔවුන් ඒ අය තමන් ළඟට ගහන උපක්‍රම. දැන් බලන්න මේ ගෑන් ළමයාටින් පින් කෙරෙනවා දෙවි කෙනෙක්ගේ මැදිහත් වීමෙන්. ඒ දෙවියගේ අරමුණ ඈ තමා ළඟට ගන්න. එයාට ඒ පින උපද්දවන්න ඕන දිව්‍ය විමානයකට එන්න. ඔන්න නෝල් පූජා කළා, වන්දනා කළා, ගරු කළා, හිත පහදවා ගත්තා, පින සකස් වුණා. දැන් අර දෙවියන් මනුස්ස රූපයක් මවාගෙන අර ගෙදෙට්ට ගිහිල්ලා අර මිනිස්සුත් එක්ක හිතවත් වෙලා ටික දවසක් ඉඳලා ඒ මිනිසුන්ට බොහෝ ධනය භවභෝග දීලා අර ගෑන් ළමයි යන්නම් ගියේ කියලා ගෙන්නගෙන ගියා. දැන් අර ඒ කාලේ විවාහවල ස්වභාවය ගෙන්නගෙන ගියේ අර විමානය ඇතුළට. දැන් එයාට විමානයට ගිය ගමන් අර ගෑන් ළමයාට මනුස්ස ලෝකෙ පේන්නේ නැහැ. අර දිවි විමානය ඇතුලේ තමයි. ඊට පස්සේ මෙයා විස්තර කළා දීලා දැන් ඔන්න දෙවියෙක් මනුස්ස දුවක් එක්ක පවුල් කනවා. බලන්න බන්ධනයේ ස්වභාවය. දෙවිවරු දිව්‍යාංගනාවන් එක්කනේ ඉන්නේ. දිව්‍යාංගනාවකට කවදාවත් මනුස්ස දුවක් සමාන වෙන්නේ නැහැ. නමුත් දෙවියෙක් වෙලත් මනුස්ස දුවක් එක්කයි පවුල් කන්න සිද්ධ වුණේ. ස්ත්‍රී පටිබද්ධ චිත්තයෙන් මැරිලා. දවස් 7ක් හිටියා කියනවා. ඒ බූමාටු ඒ විමානේ එක දවසක් මනුස්ස අවුරුදු 100ක්. ඒතකොට දවස් 700ක් හිටියා කියලා කියන්නේ මේ දවස් 7ක් හිටියා කියලා කියන්නේ මනුස්ස ලෝකේ අවුරුදු 700ක්. අර දිව්‍යාංගනාවට ඇති කියලා හිතනවා. මේ අර ගෑන් ළමයාට කිව්වා මම මනුස්ස ලෝකේ ඉඳලා ආවේ. මම නම් දැන් ඇති මේක හිටියා. අනිත් එක මම කරපු පිනක විපාකයක් ලැබුණේ කියලා ඔබත් දැන් කියනවා. මට පින් කරන්න ඕන දැන්. ඊට පස්සේ කිව්වා දැන් අවුරුදු 700ක් ගිහිල්ලා ඔයාගේ පවුලේ කවුරුත් නැහැ දැන්. හැබැයි අර අම්මා මේ දුවගේ අම්මා මැරෙන දවසේ සියලු වස්තුව නිදන් කළා. අපේ දුව ගියාමයි ආවේ නැහැ. ආවොත් දුවට මේවා ලැබේවා කියලා රන් රිදී මුතුමැණි නිදන් කළා අර දෙවියා දුන්නේ ඒවා. දැන් මේ දුව යන්න ඕන කියන නිසා මනුස්ස ලෝකෙට අර දෙවියා ගෙනත් ඇරලා ආවා. අර නිදානේ ළඟටම. මෙන්න මෙතන වස්තුව තියෙනවා. මේකෙන් පින් කරගන්න. පින් කරලා දානමාන දීලා ඔයා මන් ළඟටම එන්න පතන්න ඕන. ඔන්න වෙන කොහෙවත් යන්න බෑ කියලා. මේ වෙනකොට ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අර කෙල්ලෙකුට ආසාවෙන් හිටපු නිසා බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරද්දී බණ අහන්නවත් ගියේ නෑනේ අරයා.
ඔන්න කෙනෙකුට හිත බැඳුනට පස්සේ තියෙන ප්‍රශ්නේ. නැත්තම් කී කෝටියක් පළවෙනි ධර්ම දේශනාවෙන් 18 කෝටියක් දෙවිවරු මගපල් ලැබුවා. ඒකට ගියෙත් නෑ මෙයා. බලන්න කලින් පසේ බුදු කෙනෙකුට උපස්ථාන කරපු කෙනෙක්. ස්ත්‍රියකට හිත බැඳුන නිසා ওই විදියමයි දරුවන් හිත බැඳුනට පස්සේ බුදුවරු පහළ වුණත් අර මත්තෙම යනවා. නෝනට බැඳුනට පස්සේ මහත්යට බැඳුනට පස්සේ ඒ මත්තෙම යනවා. දූල පුතාලටත් සංවේගීටපත් වෙන්න කාරණාවක් තියෙනවා. අපි කියමු මේ බණට ඔන්න දැන් පුතෙක් ඉන්නවා. ඒ පුතා කවුරු හරි ගෑනු ළමයෙකුට කැමති. ඒ ගෑනු ළමයාත් බණ අහන්න ඇවිල්ලා ඉන්නවා. අර පුතත් ඇවිල්ලා ඉන්නවා. මේ කොච්චර බණ කිව්වත් අරයා ගැනමයි හිතෙන්නේ. දැන් අපි විටින් විට බලන්න ඕනේ බුදුරජාන් වහන්සේ දිහායි කරඬුව දිහායිනේ. මෙයා විටින් විට අරයා දිහා බලන්න. අන්න සංවේගයටපත් වෙන්න කාරණාවක්. ලෝතුරා බුදුරජාන් වහන්සේ පහළ වුණත් තමන්ගේ හිත ස්ත්‍රීන් දේ විදිහට ඇදිලා යනවා. බැඳුනොත්. එතකොට දහං හඬ ඇහෙන්නේ නැහැ. සංවේගයටපත් කරගන්න. බැඳීම් කාමයේ රාගය කියන එක බාට දෙක ගලවලා ඇතුල් වෙනවා වගේම ගලවලාම ඇතුල් වෙන්න. යනකොට දාගෙන යන්න. බනහන් ආව නම් බනහන් ආව විතරයි. සෑයක් වඳින්න ගියා නම් එතන වැඳීම, එතන ප්‍රේමේ නෙවෙයි. එතන තියෙන වන්දනාව. මොකද මේකේ තියෙන භයානකකමට වෙන උදාහරණ කොමකටද මේ කතාව ඇර? අර ගෑනු ළමයා මනුස්ස ලෝකෙට එනකොට අවුරුදු 700ක ආච්චි කෙනෙක් දැන් දිව්‍ය විමානෙන් එළියට ආපු ගමන් සම්පූර්ණයෙන් කය වැහැරිලා ගියා. දාඩිය දාන කෙනෙක් AC එක ඉන්නවා. එයාට ගානක් වන්නේ හොඳට ඉන්නවා. එළියට ආපු ගමන් ආයෙ දාඩිය දාලා අර පරණ මට්ටමට එන්නේ. අන්න ඒ වගේ. ඈ අර නිදාන මතු කරගෙන දවස් 7ක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයට දන් දුන්නා. මිනිස්සුන්ට දන්සැල් දුන්නා. දවස් 7ේම බුදු සසුනක පින් කළා. පින් කරලා පැහැදුන සිතෙන් පිනේ විපාක දැක දැක දන් දුන්නා. ඇය දවස් 7ෙන් මැරුණා. තව්තිසා දිව්‍ය ලෝකෙ ඉපදුණා. දැන් මට කියන්න මේ කතාවෙත් මෝඩ උනේ කොල්ලද කෙල්ලද? කොල්ල මෝඩ වුණා. කෙල්ල පැන්න උඩ. ඇය දන් දෙද්දි අරයා ගැන හිතුවේ නෑ. දැන් පතිපූජිකාවට උනේ පතිපූජිකාව පින් කර කර කලින් හිටපු දිව්‍ය විමානයේ දෙවියම සිහි කර කර හිටියා. එයා මැරිලා ගිහලා එතනම උපන්නා. මෙයා අරයා ගැන හිතුවේ නෑ. මෙයා පින හොඳට කරගත්තා. මෙයා ඉහළ දිව්‍ය ලෝකෙක ඉපදුණා සක්දෙවිඳු ළඟ. තව්තිසාවේ